අද මම මේ පවත්වන මාධ්‍ය හමුව කිසිම දිනක ජීවිතයේ පවත්වන්න බලාපොරොත්තු නොවුණු මාධ්‍ය හමුවක්. මම පිල්ලයන් හමුුනේ දේශපාලකයෙකු විදියට නෙවෙයි නීතිඥයෙකු විදියට. මගේ නීතිඥ ජීවිතය වෘත්තියත් දේශපාලන ජීවිතයත් පැහැදිලිවම ඉරක් ගහලා වෙන් කරගෙන ඉන්න කෙනෙක්. අන්න ඒ නිසා තමයි මම CID-ට යන්න කලින්වත් ගිහිල්ලා ආවට පස්සෙවත් මාධ්‍යයට කතා කළේ නැත්තේ. විශේෂයෙන්ම පිල්ලයන් හමු වුණාට පස්සේ CID ස්ථානාධිපතිවරයා මගෙන් ඉල්ලීමක් කරා මේ සිද්ධිය මේ හමුව ගැන මාධ්‍ය වලට ප්‍රකාශයක් කරන්න එපා කියලා. මේ අවස්ථාවේදී කිව්වා බය වෙන්න එපා. මම නීතිඥ වෘත්තියේ ආචාර ධර්ම ගැන හොඳ අවබෝධයෙන් වැඩ කරන්න කියලා. නමුත් එවැනි පසුබිමක ඊළඟට සිදු වුණු දේ තමයි වර්තමාන ආණ්ඩුව යටතේ පොලිසිය බරපතල විදියට දේශපාලනීකරණය වෙලා කියන එකට හොඳම නිදසුන. මම CID එක ඇතුලේ ඉන්න අතරේ සමාජ මාධ්‍යවේදීන් මම CID-ට පැමිණීම ගැන වාර්තා කරනවා. ඒ විතරක් නෙවෙයි ඔය අතරේ CID-යේ ඉන්න උප පොලිස් පරීක්ෂකවරයෙකු වන ALM ෆයින් තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුමේ Facebook ගිණුමේ මගේ පැමිණීම ගැනත් ඒ පිළිබඳ ඔහුගේ මතය ගැනත් සඳහන් කරනවා. මීට කලින් පොලිස් නිලධාරීන් විසින් රැඳවුම් නියෝගය යටතේ ඉන්න රැඳවියෙකු හමු වෙන්න ආවේ කවුද? ආවේ ඇයි? ඒ පිළිබඳ තමන්ගේ මතය මොකක්ද කියලා කවදාකවත් සමාජ මාධ්‍යවල දාලා නැහැ. දේශපාලනීකරණය වීමෙන් පොලිසියේ විනය පිරිහීම මේ හරහා ඊටාම මොනවට පැහැදිලි වෙනවා. ඒ විතරක් නෙවෙයි. පොලිසියේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු තෝරාගත් සමාජ මාධ්‍යකරුවන් කීප දෙනෙකුට CID පරීක්ෂණ පිළිබඳ තොරතුරු මුදලට විකුණන බවට අපිට තොරතුරක් ලැබිලා තිබෙනවා. මේ පිළිබඳ වහාම විමර්ශනය කිරීම ආණ්ඩුවේ වගකීම. ඒ විතරක් නෙවෙයි පොලිසිය පිල්ලයන්ගෙන් ප්‍රශ්න කරන මේ සමයේ පිල්ලයන් විසින් අහවල් දේ කිව්වාය ආවල් හෙළිදරව් කරාය කියලා විවිධ තොරතුරු සමාජ මාධ්‍යවල යනවා. ඉතිහාසයේ පුරාම සිද්ධ වුණේ පොලිසියේ පරීක්ෂණයක් සම්බන්ධයෙන් රට දැනගත යුතුයයි. පොලිසිය හිතනවා නම් පොලිස් මාධ්‍ය ප්‍රකාශක විසින් සමස්ත මාධ්‍ය ප්‍රජාවටම එකවර ඒ තොරතුරු ලබා දීමයි. එහෙම මිසක් තෝරාගත් මාධ්‍යවලට තොරතුරු විකිණීමක් මීට කලින් වාර්තා වෙලා නැහැ. පොලිසිය සහ ආණ්ඩුව විසින් මම පිල්ලයන් හමුවීම පිළිබඳ මාධ්‍ය හරහා දැවැන්ත ප්‍රසිද්ධියක් ලබා දුන්නු නිසා මේ පිළිබඳ නිරන්තරයෙන් මාධ්‍ය මගෙන් අහන නිසා මේ මාධ්‍ය හමුව පැවැත්විය යුතුයයි අපි තීරණය කළා. මේ ආණ්ඩුවේ නායකයන් රටේ නීතිය අමුවේ උල්ලංඝනය කරමින් අප්‍රේල් මාසයේ 8 වෙනිදා හිටපු නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය සිවනේසන්තුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයන් අත්අඩංගුවට ගැනීමක් සිදු කර තිබෙනවා. ඇයි ඒක රටේ නීතිය උල්ලංඝනය කරමින් කියලා අපි කියන්නේ? ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතේ විධිවිධාන අනුව එවැනි අත්අඩංගුවට ගැනීමක් කරනවා නම් අත්අඩංගුවට ගැනීමට හේතුව ලිඛිතව අත්අඩංගුවට පත් වෙන අයගේ ඥාතීන්ට බාර දෙන්න ඕනේ. ඒක සිද්ධ කරලා නැහැ. අත්අඩංගුවට පත් වුණු රැඳවියාට නීතිඥවරයා හමු වීමට අවස්ථාව ලබා දිය යුතුයි. ඒක කළෙත් නැහැ. ඒ වගේම රැඳවියාට තමන්ගේ පවුලේ අයත් සමග කතා බහ කරන්න අවස්ථාව ලබා දිය යුතුයි. ඒක කළෙත් නැහැ. පිල්ලයන්ගේ නීතිඥයා මගේ මිත්‍රේ අප්‍රේල් මාසේ 9 වෙනිදා ඒ නීතිඥයාගේ කනිෂ්ඨ නීතිඥයෙකු පිල්ලයන් බලන්න CID-ට ගිය අවස්ථාවේ ඔහුට පිල්ලයන් හමු වීමට අවස්ථාව ලබා දීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ බව මේ නීතිඥ මහතා මා සමග කිව්වාම මම ඔහුට දැනුම් දුන්නා පිල්ලයන්ගේ පවුලේ අයට ඇවිත් මාව හමු වෙන්න කියලා. යනවා පසුගිය අප්‍රේල් 12 වෙනිදා පිල්ලයන්ගේ පවුලේ අයව මම හමු වුණා. ඔවුන්ගේ කතා කරලා තොරතුරු ලබා ගත්තා. ඊට පස්සේ මම CID අධ්‍යක්ෂකතුමියට දුරකථනයෙන් කතා කරලා
පිල්ලයන්ගේ ඥාතීන්ට හමු වෙන්න ඥාතීන් සමග කතා කරන්න අවස්ථාව ලබා දීලා නැහැ. නීතිඥවරයාට කතා කරන්න අවස්ථාව ලබා දීලා නැහැ. පනතේ විධිවිධාන අනුව මේක වැරදි. එයි ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතේ 10A1 වගන්තිය යටතේ නීතිඥයෙක් හමු වී සාකච්ඡා කිරීමට රැඳවියාට අවස්ථාව ලබා දිය යුතුයි. ඒ වගේම පනතේ 10A2 වගන්තිය අනුව තමන්ගේ පවුලේ සමග කතාබස් කරන්න රැඳවියාට අවස්ථාව ලබා දිය යුතුයි. මම මේ කාරණා CID අධ්‍යක්ෂතුමියට පැහැදිලි කරලා මම එතුමියට කිව්වා මේ මොහොතේ පිල්ලයන්ගේ නීතිඥවරයා මමයි. පනත යටතේ අයිතිය මට දැන් ක්‍රියාත්මක කරන්න ඕනි. ඔබ මට අවසර දෙනවාද කියලා. එතකොට අධ්‍යක්ෂතුමිය කිව්වා ඔබතුමා ලිඛිතව ඉල්ලීමක් කරන්න අපි ඉහළත් සමග සාකච්ඡා කරලා ඔබතුමාට තීරණය දෙන්නම් කියලා. ඒ අනුව මම නීතිමය විධිවිධාන සඳහන් කරමින් පිල්ලයන් හමු වීමට අවස්ථාවක් නීතිඥයෙකු විදිහට අධ්‍යක්ෂවරතුමියට යොමු කළා. පැය 3ක් වගේ ඇතුළත මට නැවත කතා කරලා කිව්වා අප්‍රේල් 13 වෙනිදා කියන්නේ පරණ අවුරුද්ද දවසේ උදේ 10ට මට ඒ අවස්ථාව ලබා දෙන්න පුළුවන් කියලා. මම දුරකථනයෙන් කතා කළ අවස්ථාවේ ක්ෂණිකව දුරකථන ඇමතුමට ප්‍රතිචාර දැක්වීම ගැන මගේ ලිඛිත ඉල්ලීමට ඉතා කෙටි කාලයක් තුළ ප්‍රතිචාර දැක්වීම ගැන CID අධ්‍යක්ෂකතුමියට මගේ ප්‍රණාමය පුද කරන්න මේක අවස්ථාවක් කරගන්න. මම පිල්ලයන් සමග විනාඩි 30ක් පමණ සාකච්ඡා කළා. ඒ අවස්ථාවේ පොලිස් නිලධාරීන් 4 දෙනෙකු අපි දෙන්නාට සවන් දෙමින් එතන රැඳී හිටියා. සාමාන්‍යයෙන් නීතිඥවරයා ලෝකේ පුරාම නීතිඥවරේ තමන්ගේ සේවාලාභියා සමග කරන සාකච්ඡාව රාසිගත දෙයක්. එය අන්පාර්ශන් දැන් නොගතිය යුතු දෙයක්. ඒ නිසා තනියමයි කතා කරන්න දෙන්නේ. මම මේ බව සඳහන් කළත් පොලිස් නිලධාරීන් ඒ අවස්ථාව සාමාන්‍යයෙන් සැකකරුවෙකුට රැඳවියෙකුට ලැබිය යුතු නීතියෙන් ලබා දී තියෙන අවස්ථාව ඒ අවස්ථාව ලබා දීම ප්‍රතික්ෂේප කළා. කමක් නැහැ. ඒකෙන් එක දෙයක් වුණා. අද මා මේ හෙලිදරව් කරන සියලුම දේට සාක්ෂිකරුවන් 4 දෙනෙක් ඉන්නවා. පොලිස් නිලධාරීන් 4 දෙනෙකු අපේ සම්පූර්ණ සංවාදය අසාගෙන හිටිය නිසා. පිල්ලයන් හඬා වැටෙමින් කඳුළු කඩා වැටෙද්දී මගෙන් ඇහුවා මම කොටින්ගෙන් වෙන් වෙලා හමුදාවත් එක්ක එකතු වෙලා මගේ ජීවිතේ පරදුවට තියලා කොටි පරාජය කරන්න සටන් කරා. එදා කොටියගේ පැත්තේ හිටිය අය සමහරව අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙලා ඉන්නවා. සමහරව අද දැවැන්ත ව්‍යාපාරිකයෝ වෙලා ඉන්නවා. තවත් සමහරු NGO නායකයන් වෙලා ඉන්නවා. තවත් සමහරු පිටරටේ ඉඳන් අදටත් ආණ්ඩුවට එරෙහිව සටන ඉදිරියට අරන් යනවා. මේ කිසිම කෙනෙකුට ආණ්ඩුවෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ. මාව විතර එයා කියනවා මාව අවුරුදු 5ක් රැඳුම් නියෝග දාලා කඳවගෙන ඉඳලා අන්තිමට නඩුවක් දාන්න සාක්ෂි නැහැ. නඩුවක් කරගෙන යෑමට ප්‍රමාණවත් සාක්ෂි නැහැ කියලා අධිකරණයම තීරණය කරලා නඩුව අකුල ගත්තා. දැන් ආයෙත් වතාවක් රැඳුම් නියෝගය ගහලා තියෙනවා. තව අවුරුදු කීයක් මට ඉන්න වෙයිද දන්නේ නැහැ. කොටි ත්‍රස්තවාදයේ පරාජය කරන්න රට වෙනුවෙන් ජීවිතේ පරදුවට තබා සටන් කරපු නිසාද මට මෙහෙම සලකන්නේ කියලා ඊටාම හැඟිම්බරව මගෙන් ප්‍රශ්න කළා. සමාජ මාධ්‍යවල ලියන පුංචි දුවල පුතාලා පිල්ලයන් කියන්නේ කවුද කියලා දන්නේ නැහැ. ඇත්තෙන්ම හරිනම් මේ රට කොටි ත්‍රස්තවාදයෙන් බේරා ගැනීමට ඔහු දක්වපු තීරණාත්මක දායකත්වය නිසා ඔහු ජාතික වීරයෙකු ලෙස සැලකිය යුතු පුද්ගලයෙක්. කරුණාසා පිල්ලයන් කොටි සංවිධානයෙන් වෙන් වෙලා කොටින්ට එරෙහිව සටන් කිරීමට තීරණය කිරීම තමයි කොටි සංවිධානයේ අවසානයේ ආරම්භය. එහෙනම් කවුද මේ පිල්ලයන්? අවුරුදු 14 දී කොටි සංවිධානයේ බලහත්කාරයෙන් කොටි සංවිධානයට බඳවගෙන සටන් පුහුණුව ලබා දුන්නු ළමා සොල්දාදුයි. කොටි සංවිධානයේ ළමා සොල්දාදුවන් සිටි බවට අපට තිබෙන එක් ජීවමාන සාක්ෂියක් තමයි පිල්ලයන් හිටපු මහ ඇමතිතුමා. පිල්ලයන් වගේම නැගෙනහිර කොටි නායකව සිටි කරුණා අම්මාන් කියන්නේ කොටි සංවිධානයේ එවකට සිටි දක්ෂතම සටන්කරුවා. උතුරේ සටන්වලදී
අපේ රණවිරුවන් කොටි පරාජය කරන්න ඔන්න මෙන්න තිබියදී කොටි සංවිධානයේ බේරගත්තේ නැගෙනහිර පළාතෙන් ආපු මේ අයගේ නායකත්වයෙන් නැගෙනහිර පළාතෙන් ආපු කොටි ත්‍රස්තවාදී. ඒ නැගෙනහිර කොටි නායකයින් වුණ කරුණාන් පිල්ලයන් ඇතුළු කණ්ඩායමක් කොටි සංවිධානයෙන් වෙන් වෙන්නේ ත්‍රස්තවාදීන් 6000ක් සමග. මේ අය කොටි සංවිධානයෙන් වෙන් වෙලා ජීවිතේ බේරගෙන පිට රට පනින්න අවස්ථාව තිබුණා. කොටි විරෝධී අනිත් අය එහෙම කළත් මේ අය ඉතිහාසයේ පළවෙනි වතාවට තීරණයක් ගන්නවා අපි හමුදාවත් සමග එකතු වෙලා කොටි ත්‍රස්තවාදය අවසන් කරන්න ජීවිතයේ පරදුවට තියලා සටන් කරනවා කියන්නේ. ඒ අනුව තමයි 2006 දී පිල්ලයන් ඇතුළු ඒ කොටි ත්‍රස්තවාදීන් හමුදාව සමග නැගෙනහිරදී සටන් පටන් ගන්න. එදා නැගෙනහිර භූමිය ගැන හොඳම අවබෝධය තියෙන නැගෙනහිර විශිෂ්ටතම සටන්කාමීන් පිල්ලයන්ගේ නායකත්වයෙන් හමුදාව සමග සටන් කරද්දී අනිත් පැත්තට හිටියේ උතුරෙන් පැමිණි භූමිය නොදත් කොටි. ඒ නිසාම නැගෙනහිර පළාත ඊටාම පහසුවෙන් කොටි ත්‍රස්තවාදීන්ගේ මුදවා ගන්න අපිට පුළුවන් වුණා. ඊළඟට උතුරේ සටන්වලදී වෙනදා නැගෙනහිර පළාතෙන් ලැබෙන තීරණාත්මක සහයෝගය මෙදා ලැබුණේ නැහැ. ඒ නිසා කොටි ත්‍රස්තවාදයේ අවසන් කිරීමේදී පිල්ලයන්ගේ දායකත්වය අතිශයින්ම තීරණාත්මකයි කියන එක ඒ යුගයේ මොකද්ද උනේ කියලා දන්නේ නැති පුංචි දුවල පුතාලට අපි සිහිපත් කරලා කියලා දෙන්න ඕනේ. පිල්ලයන් කියන්නේ කොටි ත්‍රස්තවාදයේ අත්හරුපු විතරක් නෙවෙයි. කොටි ත්‍රස්තවාදයට එරෙහිව අපේ මව්බිම වෙනුවෙන් සටන් කළ සැබෑ දේශප්‍රේමී කියන එක අපි හැමෝම සිහිපත් කරගත යුතුයි. කොටි ත්‍රස්තවාදයේ අවසන් කරන්න පිල්ලයන් ඉටුගලමේ තීරණාත්මක කාර්යභාරය නිසා පිල්ලයන් සමග දෙමළ බෙදුම්වාදීන් අදටත් තියෙන වෛරය. පිල්ලයන්ව විනාශ කිරීම දෙමළ බෙදුම්වාදීන්ගේ ප්‍රධානතම ඉලක්කයක්. ඒ නිසා තමයි ජාතික ජනබලවේගයේ සහයෙන් 2015 දී පැමිණි ආණ්ඩුවත් පිල්ලයන්ට බොරු චෝදනා නගලා රඳවුම් නියෝගය යටතේ වසර 5ක් රඳවගෙන සිටියේ. ඔහුට එරෙහිව නඩුවක් කරගෙන යෑමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව තීරණය කළේ නීතිපති නෙවෙයි අභියාචනාධිකරණයේ විසින්. එතකොට දැන් නැවත වතාවක් පිල්ලයන්ව අත්අඩංගුවට අරන් තිබෙනවා. අද මොකද ඔහුට එරෙහිව තිබෙන චෝදනාව? 2006 දෙසැම්බර් මාසයේදී එවකට නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපති ධූරයේ දරු මහාචාර්ය සුබ්‍රමණියම් රවීන්ද්‍රනාත් අතුරුදහන් කළායි කියන. අතුරුදහන් වීම සිදුවන්නේ 2006 දෙසැම්බර් මාසේ. හැබැයි මේ චෝදනාව නගන්නේ 2025 අප්‍රේල් මාසේ වනතුරුම මෙවැනි චෝදනාවක් පිල්ලයන්ට තිබෙන බවවත් පිල්ලයන් දැනගෙන සිටියේ නැහැ. ඇත්තෙන්ම මේක සිදුවෙන්නේ පසුගිය වසර 18ටම මහාචාර්යවරයාගේ අතුරුදහන් වීම පිළිබඳ පිල්ලයන්ට කවදාවත් කවුරුවත් චෝදනාවක් නගා තිබුණේ නැහැ. වර්තමාන විදේශ නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍රන්ගේ ඥාතිකු විසින් 2025 ජනවාරි මාසයේ පොලිසිය CIDට ලබා දෙන කට උත්තරයක් කරා තමයි මේ අලුත් කතාව ගොඩනගන්නේ. මේ උපකුලපතිවරයා අතුරුදහන් වෙන්නේ 2006 දෙසැම්බර් මාසේ 16 වෙනිදා කොළඹදී. මේ දවසේ පිල්ලයන් කොහෙද සිටියේ කියන එක පිල්ලයන්ගේ නීතිඥවරයා විදියට මම ඔහුගෙන් ප්‍රශ්න කළා. ඔහු කිව්වේ ඒ නිශ්චිත දවසේ මම කොහෙද හිටියේ කියන එක මට ඇත්තෙන්ම මතක නැහැ. නමුත් ඔය කියන්නේ නැගෙනහිර පළාතේ කොටි ත්‍රස්තවාදීන්ට එරෙහිව කරගෙන ගිය සටනේ උච්චතම අවස්ථාව. ඒ යුගයේදී කොටි ත්‍රස්තවාදීන්ට එරෙහිව කරුණා කණ්ඩායමේ සටන් මෙහෙයුවේ මම මාදුරුවේ තිබුණු අපේ හමුදා කඳවුරේ තමයි යුද්ධයේ තිබ්බ කාලේ පුරාවට මම රැඳී හිටියේ කියලා පිල්ලයන් ප්‍රකාශයටපත් කරනවා. අපිට මතකයි මාවිල්ලාරු වලින් නැගෙනහිර පළාත මුදා ගැනීමේ සටන ආරම්භ වන්නේ 2006 ජූලි මාසේ 26 වෙනිදා. ඒ වගේම තොප්පිගල අත්පත් කරගෙන නැගෙනහිර පළාතේ සටන අවසන් වෙන්නේ 2007 ජූලි මාසේ 11 වෙනිදා. එහෙමනම්
2006 දෙසැම්බර් මාසේ 16 වෙනිදා සටනේ උච්චතම කාල පරිච්ඡේදය බවට පිල්ලයන් කියන කාරණය ඇත්තක් කියන එක මේ දිනවකවානු හරහා තහවුරු වෙනවා. මේ අතුරුදහන් වීමට පිල්ලයන් සම්බන්ධද නැද්ද කියන කාරණය පොඩ්ඩක් අපි පැත්තකින් තියමු. එදා කොටි ත්‍රස්තවාදීන්ගේ පැත්ත අරගෙන අවසාන මොහොත දක්වා හමුදාවේ ලේ ඉල්ලපු සටනින් පෙරදුණු නිසා යටත් වුණු කොටින් අද ඊටාම හොඳට යහතින් ඉන්නවා. සමහරු අද පාර්ලිමේන්තු മന്ത്രിවරුන් බවට පත් වෙලා තියෙනවා. සමහරු අර්ජුනා වගේ മന്ത്രിවරු ප්‍රභාකරන් කියන්නේ අපේ දෙවියා අපේ නායකයා කියලා ප්‍රකාශ කරන්න තරමට නිර්භීත වෙලා තිබෙනවා. ඒ අයට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම දකුණේ භීෂණයේ වැපුරු දකුණේ ත්‍රස්තවාදියෙක් අද ජනාධිපති පුටුව දක්වා ගමන් කරලා තිබෙනවා. තවත් දකුණේ ත්‍රස්තවාදී දකුණේ ගෝනිබිල්ලන් අමාත්‍ය දූරවල වැජබෙනවා. මේ කාටවත්ම නීතිය ක්‍රියාත්මක කරලත් නැහැ. ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කරන්නයි කියලා කවුරුවත්ම ඉල්ලා සිටින්නෙත් නැහැ. ඒ උතුරේ ත්‍රස්තවාදයටත් දකුණේ ත්‍රස්තවාදයටත් මේ රටේ ජනතාව සමාව දීලා අමතක කරලා තිබෙන්නේ. forgive and forget කියන සංකල්පය වඩාත්ම හොඳින් ක්‍රියාවට නගලා තින්නේ ශ්‍රී ලාංකීය ජාතිය. ඒ නිසා එහෙමනම් ත්‍රස්තවාදීන්ට ලැබුණු ඒ සහනය ජීවිතයේ අතීතයේ අමතක කළ ඉදිරියට යන්න ලබා දුන්නු අවස්ථාව ත්‍රස්තවාදයේ මුළුණු පුටා දමලා මේ රටට සාමය උදා කරන්න තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරපු පිල්ලයන්ට ලබා දෙන්නේ නැත්තේ ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම ත්‍රස්තවාදයේ අවසන් කිරීම දඬුවම් ලබා දිය යුතු වරදක් කියලාද මේ ආණ්ඩුව කියන්නේ කියලා අපිට ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන්න සිද්ධ වෙනවා. ඇත්තටම සිදු වෙලා තියෙන්නේ අද තියෙන ත්‍රස්තවාදීන්ගේ ආණ්ඩුව. උතුරේ ත්‍රස්තවාදීන් සහ දකුණේ ත්‍රස්තවාදීන් හවුලේ ගොඩනගපු ආණ්ඩුවක අද තියෙන්නේ. ඒ නිසා දකුණේ ත්‍රස්තවාදීන් විසින් උතුරේ ත්‍රස්තවාදීන්ට ලබා දෙන තුටුපඩුර තමයි පිල්ලයන්ට දඬුවම් කිරීමට වෙරදැරීම. පිල්ලයන් මාව පෞද්ගලිකව හමු වෙලා තියෙන්නේ දෙපාරක් පමණ. මට පිල්ලයන් සමග පෞද්ගලික මිත්‍රත්වයක් නැහැ. නමුත් මම ඔහු වෙනුවෙන් පෙනී සිටින්නේ ශ්‍රී ලාංකික ජාතිය, ත්‍රස්ත විරෝධී ප්‍රජාව, සිංහල ජාතිය ගුණමකුවන්න ඕන බව පෙන්වා සිටින්න. ත්‍රස්තවාදයේ අත්හැරලා ත්‍රස්ත විරෝධීව කටයුතු කරපු කෙනෙක් අමාරුවේ වැටෙනවා නම් අපි කොන්දේසි විරහිතව ඒ ත්‍රස්ත විරෝධියා වෙනුවෙන් පෙනී සිටිනවා. අපි එහෙම නොකළොත් අනාගතයේ කිසිම දවසක ත්‍රස්තවාදියෙක් තමන්ගේ ත්‍රස්තවාදී සංවිධානය අත්හැරලා ඇවිල්ලා ත්‍රස්තවාදයට එරෙහිව සටන් කරන්න ආණ්ඩුවේ හමුදා සමග එකතු වෙන්නේ නැහැ. ඒ නිසා මාද ඉටු කරමින් ඉන්නේ සමස්ත ජාතියටම කෙලෙහි ගුණයේ පාඩම සිහිපත් කිරීමයි. බුදුරජාණන් වහන්සේ අසුතු බෝරුක ඉදිරියේ අනිමිස ලෝචන පූජාව කරමින් බෞද්ධයන්ට ඉගන්වපු කෙලෙහි ගුණයේ පාඩම තමයි වක්පෝය දවසේ මම ක්‍රියාවට නැංගුවේ. පිල්ලයන් පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු රාශියක් හෙළි කළ බවට මහජන ආරක්ෂක අමාත්‍යතුමා අප්‍රේල් 10 වෙනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරනවා. ඒ වගේම පිල්ලයන් පාස්කු ප්‍රහාරය මෙමය ජනාධිපතිතුමා කියන්නේ මඩකලපුවේ කෙනෙක් ළඟදී අපේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්තා කියලා අප්‍රේල් 12 වෙනිදා ජනාධිපතිතුමා මඩකලපුවේදී ප්‍රකාශයට පත් කරනවා. මම පිල්ලයන් හමු වෙන්නේ අප්‍රේල් මාසේ 13 වෙනිදා. ඔහුගේ මම මේ පිළිබඳ ප්‍රශ්න කළා. පාස්කු ප්‍රහාරයේ පිළිබඳ ඔහු කිසිම වචනයක් කතා කරලා නැහැ කියන එක අප්‍රේල් 13 වෙනිදා ඔහු හමුණු පුද්ගලයෙක් විදිහට මම ඊටාම වක්කීමෙන් ප්‍රකාශ කරනවා. ඒ විතරක් නෙවෙයි පාස්කු ප්‍රහාරය ගැන මෙලෝ හසරක් දෙයක් කතා කරන්න පාස්කු ප්‍රහාරය පිළිබඳ කතා කරන්න පිල්ලයන් පාස්කු ප්‍රහාරය පිළිබඳ මෙලෝ හසරක දෙයක් දැනගන්න විදියකුත් නැහැ. ඇයි 2015 සිට 2020 දක්වා අත්අඩංගුවේ සිටි අයෙක් 2019 වුණු පාස්කු ප්‍රහාරයේ මහා මොලකරු කියලා කවුරු හරි කියනවා නම් ඔහුගේ මොළයේ මුලින් පරීක්ෂා කරන්න සිද්ධ වෙනවා. අඩුම ගානේ අර සහරාන් එක්ක ඡායාරූප ගත්ත දේශපාලකෙක්ව මහා මොලකරු කියලා අත්අඩංගුවට ගත්තා නම් ඒකේ මොකක් හරි තාර්කික පදනමක් තියෙනවා.
පාස්කු ප්‍රහාරයට වසර 4කට කලින් පොලිස් භාරයේ හිටියේ CID භාරයේ සිටි අයෙක් පාස්කු ප්‍රහාරයේ මහමුලකරුයි කියනවා නම් ඊට වඩා විහිළුවක් තවත් මේ ආණ්ඩුවට කරන්න බෑ. ඇත්තෙන්ම ජනාධිපතිතුමත් පොලිස් අමාත්‍යතුමත් අද බොරු විදින මැෂින් බවට පත් වෙලා ඉන්නේ මේ රටේ ජනතාව බත් කන හරක්කය සිතාගෙන ජනතාව රවට්ටන්න හදනවාදයි කියන සාධාරණ සැකය අපිට ඇති වෙනවා. අප්‍රේල් 21 වෙනිදාට කලින් පාස්කු ප්‍රහාරයේ පිළිබඳ වගකිව යුතු කීප දෙනෙක්ව හෙළිදරව් කරනවායි කියලා ජනාධිපතිතුමා ප්‍රකාශයට පත් කළේ මාර්තු මාසේ 30 වෙනිදා. දැන් ඔන්න අප්‍රේල් 21ට තියෙන්නේ හරියටම තවත් දවස් 5යි. ඒ නිසා පොලිසියේ ලණුවක් කාලා ජනාධිපතිතුමා අලි අමාරුක වැටලා ඉන්නේ. ඒ නිසා අද ආණ්ඩුව හදනවා විශේෂයෙන්ම පොලිසිය හදනවා Taman නරියෙකු කියලා පිළිගන්නාතුරු හාවාට පහර දීමේ න්‍යාය භාවිතා කරලා පාස්කු මහමුලකරුවෙකු බිහි කරගන්න. වර්තමාන මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනවිරත්න මහතා CID භාරව ඉන්න කාලේ තමයි සේයා දෙවිමිනි දැරිය දූෂණය කර මරා දැමීම පිළිබඳ වගකීම කොණ්ඩයා බාරගත්තේ. DNA පරීක්ෂණ වලින් කොණ්ඩයා මෙවැනි අපරාධයක් නොකළ බව හෙළි වුණාම ඔහු අධිකරණයට කිව්වේ මේ මිනිමරුම තමන් කළ බවට පිළිගන්නයි කියලා රෑ එළිවනතුරු පොලිසියේ නිලධාරීන් කොළපාට හෝස් බටයකින් තමන්ට පහර දුන්නු නිසා තමන් ඒක පිළිගත්තායි කියලා. ඒ පාර දීම දරා ගන්න බැරි නිසා තමන් ඒ වරද පිළිගත්තායි කියලා. එහෙමනම් අදත් මේ ආණ්ඩුව හදන්නේ හාව නරීකු කරපු විදියට කොණ්ඩයා මිනිමරුකු කරපු විදියටම පිල්ලයන්ව පාස්කු ප්‍රහාරයේ මහමුලකරු බවට පත් කරන්න. නමුත් ආණ්ඩුවට අමතක වෙච්ච දේ තමයි පිල්ලයන් කියන්නේ ප්‍රභාකරන් එක්කත් හැප්පිලා ජයග්‍රහණය කරපු කෙනෙක් විදියට ඔහුව කොණ්ඩයාගේ ගානට හාවගේ ගානට ආණ්ඩුව දාන්න හදනවා නම් ආණ්ඩුව කරගෙන තියෙන්නේ බරපතල වැරද්දක්. ඇත්තෙන්ම ආණ්ඩුවේ මේ උපායේ කොටසක් විදියට තමයි පිල්ලයන්ට ඥාතීන් හමු වෙන්න අවස්ථාව නොදී හිටියේ. පිල්ලයන්ට නීතිඥවරයෙකු හමු වීමට අවස්ථාව ප්‍රතික්ෂේප කරේ. ඔහුට පීඩනයක් ගොඩනගලා ඔහු ලවා පාපෝච්චාරණයක් කරවගන්න. නමුත් පිල්ලයන් වැනි පරිණත පුද්ගලයෙක් සමග හාවා සෙල්ලම කරන්න බැරි බව මේ වන විට පොලිසිය තීරුම් අරන් තිබෙනවා. දැන් ජනාධිපතිතුමා කියනවානේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්තේ කියලා. කවුද කියන්නේ? ජනාධිපතිතුමා මඩකලපුවේදී කියනවා පිල්ලයන්ව අත්අඩංගුවට ගන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කියලා. මේ තිබෙන්නේ ජනාධිපතිතුමා විසින්ම අත්සන්කර නිකුත් කරපු පිල්ලයන්ගේ රැඳවුම් නියෝගය. මොකද්ද එකකින් කියවෙන්නේ? අපිටත් ඒකේ පිටපතක් ලැබුණා. ලැබුණු විදිය අහන්න එපා. මොකද ඒක කියන්නේ? I Anura Kumara Dissanayake, Minister of Defence, having reasons to suspect that Sivanesature Chandrakanthan Elias Pillayan of number 660 of Temple Road, Arshadi, Batikalo, my address is connected with or concern in unlawful activity to wit, concern in conspiring, aiding and abetting the kidnapping of a person, making threats to specified persons and acting in a manner detrimental to peace and harmony among communities. මේ ජාතිවාදී අදහස් පැතුරුවලු අර්ජුනා නෙවෙයි පිල්ලයන්. Do hereby order that the above named Sivanesature Chandrakanthan Elias Pillayan be detained at the Criminal Investigation Department, New Secretariat Building, Kalanguwan, for a period of 90 days from the date of this order. Anura Dissanayake, Minister of Defence. එතකොට මේකේ පාස්කු ප්‍රහාරය ගැන වචනයක්වත් නැහැ. දැන් ඒතර ජනාධිපතිතුමාම මේක අත්සන් කරලා. මේක අත්සන් කරන්නේ කවදද? අප්‍රේල් 11 මේක අත්සන් කරලා අප්‍රේල් 12 මඩකලපුඩු ගිහින් කියනවා මඩකලපුවේ පැත්තේ කෙනෙක්ව පාස්කු ප්‍රහාරයට අත්අඩංගුවට ගත්තා කියලා. ජනාධිපතිතුමනි ඔබ හිතන ජනතාව දෙපාරක් රැවටුණු බව ඇත්ත. හැබැයි ඉංග්‍රීසි කියමනක් තියෙනවා you can fool some of the people some of the time but you can't fool all the people all the time. ඔබට ටික කලකට ටික දෙනෙකු රැවටිය හැකි නමුත්
හැමදාම හැමෝම රවට්ටන්න බෑ.